රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ හෙලෝ කොහොමද ඉතින් අද ඇවිල්ලා දෙසැම්බර් 16 අද අපි යනවා බබාගේ ස්කෑන් එකට හස්බන්ඩ් වැඩ. ඉතින් එයා දඹුල්ලට එන්නම් කියපු හින්දා මමයි අම්මයි දඹුල්ලට ගියා. දඹුල්ල කැලෙන් අපි නතර කරා රොටිකුත් කාලා මෙයමු කියලා. ඉතින් දඹුල්ලට යනකොට 3 විතර වුණා. එතකොටත් හස්බන්ඩ් ඇවිත් හිටියේ ඩොක්ටර් එද්දි 4 විතර වුණා. ඉතින් මට දැන් මාස 8 සම්පූර්ණයි. ඉතින් මම තාම හොස්පිටල් බෑග් එකවත් ලේබර් බෑග් එකවත් ලෑස්ති කරගෙන නැහැ. අපි එදා එද්දිම තමයි බඩ ටිකක් අරගත්තේ. ඉතින් මෙහෙට ගොඩාක් වැස්ස හින්දා තදව්වක් වැටෙන්නෙත් නැති නිසා මට කිසිම දෙයක් හොදන්නවත් වේල ගන්නවත් වෙලාවක් නැහැ. පහුවෙන්ද හස්බන්ඩ් වැඩට යන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් මට උවමනා වෙයි කියලා මම කලින් අරගෙන තියාගත්තු ඇඳුම් බෑග් එකක් තිබ්බ එක මං එයාට කියලා හයි කරලා තියාගත්තා. තව මාසයකටත් වඩා අඩු කාලයක් තියෙන හින්දා මට බයයි වෙලාවට මේ වැඩ ඔක්කොම කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් හස්බන්ඩ් පහුවෙන්ද යන්න හිටපු නිසා මට ටයිම් එකක් ආවොත් මම රෙදි ටික හොදලා වේල ගන්නවා කියලා රැග් එකක් එයාට කියලා මම හදාගෙන තියාගත්තා. ඒ හස්බන්ඩ් කවදේද කියන්න බැරි නිසා. ඉතින් අපි දෙන්නගේ මේ අලුත් වෙන ජීවිතේ පුංචි පැටියකින්ද වෙනස් වෙන අපූර්ව අපි දෙන්නට හරියට ආදරෙන් විඳිනවා අපි දෙන්නම. ඒ වසනාව හැමෝටම ලැබෙන්න ඕනේ. ඉතින් අපි පැටියට ගෙනාවේ ඇඳුම් පැකින් එකින් එක මම දිගහැරලා බැලුවා. ඒවා හරියම ආසාවෙන් තමයි මේ දේවල් මම බැලුවේ. අද ඇවිල්ලා 2025යි 12යි 19. අද මම යනවා වවුචර් එක ගන්න. අපිට හම්බෙනවා කිව්ව අර 5000 ගම් වතුර වලට හම්බෙනවා කිව්ව වවුචර් එක ගන්න තමයි යන්න ලෑස්තිලා හිටියේ. මමයි අම්මයි තමයි ඉතින් යන්න ලෑස්ති උනේ. ඉතින් මම උමනා වෙයි කියලා ID එක එතකොට ක්ලිනික් කාඩ් එකේ හැමදේම අරන් ගියා. ඒ දේවල් උමනා වුන්නේ නැහැ. ඇත්තටම හරිම ලස්සන දවස් තමයි මේ ගෙවෙන්නේ. සමහර වෙලාවට මේවා අමාරුම දවසේත් ඉතින් මේ සේරම අපි පැටියා හින්දානේ කියලා අපි ජීවිතේ ලස්සනට විඳිනවා. අපේ ජීවිත වෙනස් වුණා. ඉස්සරහට ලස්සන දවසේ කියලා මම විශ්වාස කරනවා. මේ පාර ක්ලිනික් එකට ගියාට පස්සේ ලබන පාර ආයෙ යන්න ඕනේ නැති වෙයි. ආයෙ මේ කන්දේ නතර කරුනේ ඔයත් එන්න එකට. ඇයි වැඩේ ටක් ගාලා කරගන්න. කෝල් එකක් පේනවනේ මාරම වැස්සක් තමයි තියෙන්නේ. ඉතින් වැඩි වෙලාවක් ගියේ නෑ. අපිට ඒ වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් වුණා. අපි එද්දි මගෙන් කට්ලට් ගත්තා. මේවා මාරම රසයි ළමයි. ඉතින් අපි ගෙදර ගිහිල්ලා ඒවා කෑවා. ඉතින් මං අම්මට කිව්වා අපි දවල්ට මුං කිරිබත් හදමු කියලා. බෙලි බීමක් තිබ්බා හදලා. ඉතින් මං ඒකත් බිව්වා. ඉතින් ඔහොම තමයි මම දවස් දෙකක පොඩි ක්ලිප්ස් අරන් මේ වීඩියෝ එක එඩිට් කළේ. ඉතින් තව ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. ඒකට හොස්පිටල් බෑග් එක හදන්න, බබාගේ රෙදි හොදන්න, මේ දේවල් පැකින් කරන්න. ඉතින් මම ඒ වීඩියෝ එකක් ආයෙම අරන් එනවා. ඉතින් මේ වීඩියෝ එක අදින් මෙතන ඉවරයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්. Thank you වීඩියෝ එක බලුවට.